අපි අද පොඩි අයත් එක්ක ගියා ලී වැලි පාක් එකට. ඒ අය ගොඩක් විනෝද වුණා. මේ කැලෑව ඇතුලේ ඇවිදලා ගස් කොළන් දිහා බලලා ඒගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගත්ත කියලා මම හිතනවා. මොකද එයාලට පොඩි පොඩි සත්තු දකින්න හම්බ වුණා. ඒ වගේම පොඩි පොඩි පැලෑටි ಜಾති ගස් කොළ වර්ගවල තියෙන මල් ගෙඩි ඒගොල්ලන්ට දකින්න ලැබුණා. ඒ වගේම මේ පාක් එක ඇතුලේ තියෙනවා පොඩි දිය කඩਿති. ඒ වගේම ලස්සන මම දන්නේ නැහැ මොනවද කියලා. අතරම මේ වැවද්ද ගඟක්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි විශාල ගඟක්ද මම දන්නේ. ඒ වගේ ජලය පිරුණු තැනක් තියෙනවා. මේ තියෙන්නේ මොනවා හරි ගහක් මම දන්නේ ගහේ නම. හැබැයි මුළු ගහ පුරාවටම මල් පිපිලා දැන් මල් හැලිලා ඒ වගේ ඉතුරු වෙච්ච ගෙඩි වගේ තමයි මේ පේන්න තියෙන්නේ. මෙතන තියෙනවා පොඩි දිය කඩਿੱත්තක්. එතන පස් කළු පාටයි. ඒක නිසා අපි ළඟටම ගියේ නැහැ. මොකද එරෙන්න ඉඩ කඩක් තියෙන්න පුළුවන්. මේ ගස් එකකවත් මම නම් දන්නේ නැහැ. හැබැයි හරිම ලස්සනයි. මේ වටේ ඇවිදිනකොට තේරෙන්නේ නිකන් ලංකාවේ ඉන්නෝ වගේ හැඟීමක්. පොඩි ඈත් එක්ක ඇවිල්ලා දවසක් ගත කරන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ ලී වැලි පාක් එක. විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි බොහොම පොඩි ප්‍රමාණයක තමයි ඇවිද්දේ. හරිම නිස්කලංකයි. කුරුල්ලන්ගේ හඬ ඒ වගේම ලේන්නු ගොඩාරියක් දකින්න පුළුවන් වුණා. අපි ගියේ හවස 6ට විතර. ඒ වෙනකොට තමයි මේ එළිය ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ ලොකු ඉඩක් තියෙන තැන් තියෙනවා. මේ හැමතැනම සමහර නිර්මාණ හදලා තියෙනවා ලී වලින්ම. හරිම ලස්සනයි ඉතින්. පොඩි අයට හරිම නිදහසේ ඇවිදින්න පුළුවන් තැන. නිවාඩු දවසක අපිට මොන හරි කෑම ටිකක් හදාගෙන ඉතින් පික්නික් එකක් යන්න පුළුවන් මේ ලී වැලි පාක් එකට. මගේ දෙවනි වීඩියෝ එකෙන් මේක ඉතුරු ටික මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන ලස්සන නිර්මාණයක් කෘමින් දෙන්න හදලා තියෙන යකඩ වලින්. ඒ වගේම මේ ලී කොටේ කැටයම් කපලා තියෙනවා. පත් ඇය වගේ හරි ලොකු කණුවෙක්ගේ වෙන්න ඕනේ. මම හරියට බලන්නේ. හැබැයි හරිම ලස්සනයි. ගොඩාක් පරණයි මට පෙනෙන විදිහට. දෙවනි වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු.